සුබ දර්ශනක් නංගිල මල්ලිලා මට A level paper එක ගත්තොත් physics MCQ 48යි bio MCQ 49යි සහ chemistry MCQ 46ක් තිබුණා. ඉතින් ඒ physics වලට ලකුණු අඩු වෙන එක නවත්තන්න ඕගොල්ලෝ සමහර වෙලාවට මහන්සි වෙලා ලොකු කාලයක් කැප කරලා වැඩ කරනවා. ඒ වැඩ කරපු එක සාර්ථක නොවෙන්න සමහර අයට හේතුවක් වෙනවා හොඳ ගුරුවරයෙක් හොයාගන්නේ නැති එක. නමුත් ඕගොල්ලන්ට ඒ ප්‍රශ්නේ අද නැති වෙලා තියෙනවා. ඕගොල්ලෝ හොඳ ගුරුවරයෙක් ගාවට ඇවිල්ලා තියෙනවා. ඒ වගේ එකම පොඩි කරුණක් පවා එකම පොඩි කරුණක්වත් ගැලවී යන්න දෙන්නේ නැතුව එහෙම ඕගොල්ලෝ පැහැදිලි කරන්න හේතුවක් තියෙනවා. ඒ හොඳ ගුරුවරයෙක්ගේ ලක්ෂණයක්. දුමින්ද සර් විශිෂ්ට ගුරුවරයෙක් වෙන්න ඒක විතරක් නෙමෙයි හේතුව. නංගි මල්ලි ඔයගොල්ලෝගේ ටියුට් එකක් අරන් බලන්න. ටියුට් එකේ පේපරේ ලියන්න අවශ්‍ය සියලු කාරණා සංක්ෂිප්තව ඕනි වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් විදියට ලේසියෙන් පාඩම් කරන්න පුළුවන් විදියට තියෙනවා. ඕකට අමතරව ඔයගොල්ලන්ට විශේෂ ප්‍රෝග්‍රෑම්ස් දීලා තියෙනවා. ඔයගොල්ලන්ට මෙතන වැඩ කරා විතරක් නෙමෙයි ගෙදර ගිහිල්ලා වැඩ කරන්න ඔයගොල්ලන්ට ප්‍රෝග්‍රෑම්ස් හදලා තියෙනවා. ඒ විතරක්ද? සර්ගේ පාස් පේපර්ස් පොත් ටික. නංගි මල්ලි පාස් පේපර්ස් කියන්නේ A level ජීවිතේ ගොඩ දාගන්න ඕනි අංක 1. ඒ පාස් පේපර්ස් වලට වටිනාකමක් දෙන්න දුමින්ද සර්ගේ පාස් පේපර්ස් පොත් ටික අපිට තියෙනවා. මම දන්නේ ශ්‍රී ලංකාවේ වෙන ගුරුවරයෙක් සියලුම පාඩම් වල MCQ ටික අරන් විවරණත් ලියලා ව්‍යුහගත රචනා වලටත් හොඳ විවරණයක් ලියලා ඒ විදිහට පොතක් විදිහට ගහලා ඊටාම අඩු මුදලකට ඕගොල්ලන්ට දෙනවා කියලා. නංගි මල්ලි ඒ පොත කොච්චර වටිනවද කියනවා නම් ඒ හැම පොතක්ම මම පුළුවන් තරම් උපරිමයෙන් පාවිච්චි කරලා තියෙන්නේ. සමහර සර්ගේ පේපර්ස් ගැන කතා කරන්න ඕනි. ඒ පේපර්ස් මගේ පුළුවන් උපරිමයෙන් මම ලියලා තියෙන්නේ. ඒකට විශේෂයෙන්ම අපේ මෙමරි බූස්ටර් වැඩසටහනේ අන්තිමට තියෙන පේපර් වැඩසටහන අති විශිෂ්ට වැඩසටහනක්. සිලබස් එක ඉවර කරලා සම්පූර්ණ සිලබස් එකෙන්ම හොඳ පේපර්ස් ටිකක් ඕගොල්ලන්ට ලබා දෙනවා. පේපර්ස් ටික රෑන්ක් කරලා සම්පූර්ණයෙන්ම ඕගොල්ලන්ට රෑන්ක් එක පවා ඔන්ලයින් සිස්ටම් එකක වැටෙනවා. තමන්ගේ ප්‍රෝග්‍රස් එක බලා ගන්න පුළුවන්. ඒ සියලු දේම සකසලා තියෙන්නේ. අසහ සර්ගෙන් මට ලැබුණු ලොකු ටිප් එකක් තමයි වැඩ කරන වෙලාවට උපරිම වැඩ කරන්න අවශ්‍ය විවේකය ගන්න. මේ වැඩේ ලේසි නෑ. මේ වැඩේ කරන්න හොඳ මාර්ගෝපදේශකයෙක් ඕගොල්ලන්ට ඉන්නවා. ඉතින් ඒ ආදරණීය සර්ත් එක්ක මේ ගමන යන්න. බොහොම ස්තුතියි.